අද අපි එක්කලා ඉන්න විශේෂ අවස්ථාවක් වෙනුවෙන් අජන්ත සෙනවිරත් මහත්මයාගේ බුද්ධාස් ෆිසිෂියන් ඒ වගේම පරපුරක ජීවක කියන මේ කෘති දිත්වය ජනගත කිරීමේ මහඟු අවස්ථාවක අපි එකතු වෙලා ඉන්නවා. එතකොට මට මේ කෘතියට පෙරවදන ලියන අවස්ථාවේදී ඒක මට ජීවිතයට ලැබුණු ඉතාම වාග්යමත් අවස්ථාවක් විදිහට මම දකිනවා. ඒක අහම්බයක් නෙවෙයි. නමුත් කාලාන්තරයක් තුළ දැන හඳුනා ගැනීමක් මත එතුමාගේ බුද්ධිය යොදවලා වෛද්‍යවරු දිහා බලන ආකාරයක් මත ලැබුණු අවස්ථාවක් විදිහට මම ඒක දකිනවා. පරපුරක ජීවක කෘතිය විශේෂ වන්නේ ඒ ඉතිහාසය ගැන කියවන කතාවක් පමණක් නෙවෙයි. ඒක ඉතිහාසයේ වර්තමානයට ගෙන්නන කතාවක්. මෙතනදී මේ පොත් ගණනාවක් ලියවපු අපේ අජන්ත මහත්මයා මෙතන කතුවරයා බලාපොරොත්තු වෙනවා වර්තමානයට මේ ජීවක කතාව ඇත්තටම ගොඩක් අය කියනවා මේක අවුරුදු 1500ක් විතර පරණයි. නැවත අපිට ගොඩක් පැරණි දෙයක් වර්තමානයට ගේන්න බැහැ කියලා. නමුත් සම්ප්‍රදාය කැඩිලා නැහැ අද වෙනකන් ලෝකේ. අදටත් මිනිස්සු උපදින්නේ ගර්භයකින් ගර්භ කුසකින් අහසින් වැටෙන්නේ නැහැ. එතකොට එදා කරපු චිකිත්සා ක්‍රම අදටත් හෙටටත් වළංගුයි. ඒ ජීවකතුමාගේ පරපුර. ජීවක කියන්නේ ඍෂිවරුන්ගේ පරපුරකින් යන කෙනෙක්. ඒ પરම්පරාව ගැන අපිට ජීවන කියන චරිතයක් මවලා ඒ ජීවන කියන චරිතය හරහා අතීතයේ වර්තමානයට ගෙනන සංවාදාත්මක නවකතාවක් විදිහට මේක අපි දක්වනවා. වර්තමානයේ කතා කරන අතීතයට අතීතයෙන් තොරතුරු සෙයනවා. අතීතයේ වර්තමානයට මඟ පෙන්නනවා. මේක අපිට අනාගතයට තොරතුරු කියනවා. මේ ජීවන කියන චරිතය විසින් පෙන්වන්නේ සියලුම කෘතහස්ත වෛද්‍යවරු. හැම ශාස්ත්‍රයකම වැරදිතා ප්‍රතිරූපකයෝ ඉන්නවා. ඒ අතරතුර ඒ සුගන්ධවත් කරන චරිතත් දිහිනවා. ඒ ජීවන කියන චරිතය මතින් සියලුම වෛද්‍යවරුන්ගේ සුද්ධාත්ම සුද්ධ බව ටික එකතු කරලා දෙනවා. ඒක කියලා ඉවරෙද්දී ඔබට තේරෙවි අනාගතයටත් මේ පරපුර ඉතුරු වෙමින් ඉන්නවා. ඉතුරු වෙලා යනවා. මේ අපේ රටේ නැතත් ලෝකයේ කොහේ හෝ රටක අපි අමතක කරන්න හොඳ නැහැ. අද යුද්ධයටපත් වෙලා ඉන්න වෙලාවක් රට ජර්මනිය ජර්මන් වේදා පටන් ගන්න තියෙනවා. ඒකෙත් තියෙන මේ වේදා වෛද්‍ය විද්‍යාව පිළිබඳ තාක්ෂණය. මේක ලෝකේ නැති වෙන්නේ නැහැ. ලෝකේ අනාගතයේ চিරාත් කාලයක් ලෝක විනාශ වීම දක්වාම යයි. මොකද මේකට අවස්ථාව ලබා දීලා තිනවා බුදුවරුන් විසිනුත්. මේ බුදුවරු කියන්නේ මේ වෙදකමේ පරතරට ගිහිල්ලා සූසට ශිල්ප වලින් වෙදකම ඉගෙන ගත්ත බෝධිසත්ව කාලෙදී ඉගෙන ගත්ත පුද්ගලයෝ පස්සේ බුද්ධත්වයට පත් වෙලත් අපිට වෙන්නන්න තමයි ගෙන්න ගන්න ළඟට මෙන්න මේ වෙද්දුත් ගෙන්නගෙන මම ප්‍රතිකාර කරගත්තා කියන. ඉතින් අවසාන වශයෙන් ඉල්ලන්න කැමති මේ පොත කියවන විදිය ගැන පොඩි අදහසක් මම දෙන්න කැමතියි. මේ පොත එකවර කියවලා ඉවර කරන්න හිතේවි. මොකද මට නම් එහෙම සිද්ධ වුණා මේකේ මෙතුමාගේ පොත් ගණනාවකට පස්සේ ලියවෙන එකක් ලේඛන කලාවේ උපරිම මධ්‍යස්ථ තලයේදී ලියවෙන එකක්. ඒ නිසා ලේඛන ඊටාම සිත් ගන්නා සුළු විදියට මේක ලේඛනය කරලා තියෙනවා. නමුත් මේ පොත එකවර කියවලා ඉවර කරන්න එපා. මේක ඔබතුමන්ලා ඔබතුමියලා හිමින් කියවන්න. මේකෙන් අතීතයේ වර්තමානයට ඔබට කතා කරන හඬ ඇසේවි. වර්තමානයේ අනාගතයට කතා කරන හඬ ඇසේවි. හැම සිංහලයකම වෙදෙක් කියලා රොබර්ට් නොක්ස් මහත්තයා කිව්වා වගේ වෛද්‍ය වෘත්තිය විතරක් නෙමෙයි ඒක සදාචාරයක් ඒක සભ્યත්වයක් ලෝකයේ දකින විද්‍යාවක්. ඒ අපි හැමෝම අතරම ඒ වෛද්‍ය නිදි සංකල්ප හැමෝගෙම මුතුන් මිත්තු කවුරු හරි වෙද්දු මේ ලෝකේ මේ රටේ ජීවත් වෙලා තියෙනවා. ඒ ලේවල සංසදිය අපේ තියෙනවා. ඒවා ස්පර්ශ වෙන හැටි මෙතනදී අවබෝධ වෙවි. ඉතින් මගේ ඉල්ලීම ඒකයි. මම කතාව සමාප්ත කරනවා. බෝ විද්වතුන්ගේ කතාවලට පස්සේ මට කියන්න ඇත්තටම දෙයක් ඉතුරු වෙලා නැහැ. අවශ්‍ය දේවල් ටික සියල්ල කියවලා ඉවරයි. එසේනම් සර්ව සුභ සිද්ධ වේවා. සිද්ධ රස්තු යහපතක් වේවා.